කලින් ලෙසන් එකේදී අපි කතා කරේ ඔක්සිලරි verbs ගැන. ඒ කියන්නේ උපකාරක ක්‍රියාපද ගැන. අපි ගොව උපකාරක ක්‍රියාපද කොටස් දෙකකට බෙදෙනවා. primary auxiliaries සහ modal auxiliaries කියලා. primary auxiliaries යටතේ මම කිව්වා be, do, have කියන ක්‍රියාපද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි අද කතා කරමු මෙන්න මේ be කියන උපකාරක ක්‍රියාපදය ගැන. අපි මේක සරල උදාහරණයක් විදිහට හිතමු. හිතන්නකෝ B කියන්නේ ෆැමිලි එකක් කියලා. B කියන ෆැමිලි එකේ තේරුම තමයි ඉන්නවා, තියනවා, වන්නේ කියන අදහස. හරිද? එතකොට මෙන්න මේ B කියන ෆැමිලි එකේ කාල තුනක් තියෙනවා. present ඒ කියන්නේ වර්තමාන කාලය, past අතීත කාලය, future අනාගත කාලය. හරිද? එතකොට මෙන්න මේ present වර්තමාන කාලයේ ඉන්නවා ළමයි තුන් දෙනෙක්. ඒ තුන් දෙනා තමයි am, is, are. එහෙනම් am, is, are කියන එකේ තේරුම තමයි ඉන්නවා, තියනවා, වන්නේ කියන අදහස. එතකොට අපි අතීත කාලයට ගියොත් අපි past එකේදී පාවිච්චි කරනවා was, were. වර්තමාන කාලයේ ඉන්නවා, තියනවා, වන්නේ නම් අතීතයට යද්දී සිටියා, තිබුණා, උනා කියන අදහස එනවා was, were කියන පදවල. අපි අනාගත කාලයට ගියොත් අපි පාවිච්චි කරනවා will be සහ shall be. එහෙනම් අනාගත කාලයේදී සිටීවි, තියේවි, වේවි කියන අදහස එනවා මේ will be සහ shall be පාවිච්චි කරද්දී. අපි ඊළඟට බලමු be කියන ක්‍රියාපදයට පස්සේ මොන වගේ පදද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මෙන්න මේ be කියන, ඒ කියන්නේ මෙන්න මේ පවුලේ be පවුලේ තියෙන මෙන්න මේ ක්‍රියාපදවලට පස්සේ අපිට පුළුවන් noun එකක් පාවිච්චි කරන්න. noun කියලා කියන්නේ පුද්ගලයෙක්, ස්ථානයක්, දෙයක් හෝ සතෙක් හඟවන පදවලට අපි noun කියනවා. ඒ කියන්නේ නාම පද. ඊට පස්සේ be ක්‍රියාපදයකට පස්සේ අපිට තව පුළුවන් adjective පාවිච්චි කරන්න. ඒ කියන්නේ නාම විශේෂණ. නාම පදයක් විශේෂ කරලා කියන පදවලට අපි නාම විශේෂණ කියලා කියනවා. ඊට පස්සේ තව පුළුවන් adverbs. verbs කියනවා ක්‍රියාපද, adverbs කියනවා ක්‍රියා විශේෂණ. ඊට පස්සේ තව පුළුවන් prepositional phrase. නිපාතයික වාක්‍යාංශ. full infinitive පාවිච්චි කරන්න පුළුවන් අපිට be ක්‍රියාපදවලට පස්සේ. අපි මේවා එකින් එක බලමු. ඒ කියන්නේ be ක්‍රියාපදයකට පස්සේ කොහොමද noun එකක් යොදන්නේ, adjective එකක් යොදන්නේ, adverbs කොහොමද පාවිච්චි වෙන්නේ, prepositional phrase සහ full infinitive කොහොමද be ක්‍රියාපදයකට පස්සේ දෙන්නේ කියලා දෙද්දිම මම ඔයාලට මේව ගැන විස්තරයක් එක කියලා දෙන්නම්. හරි, අපි දැන් බලමු be ක්‍රියාපදයකට පස්සේ කොහොමද අපි noun එකක් පාවිච්චි කරන්නේ කියලා. nouns after be. be ක්‍රියාපදයකට පස්සේ noun එකක් පාවිච්චි කරනවා නම් අපිට මෙන්න මේ foundation එක යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි වාක්‍යයක් ලියද්දී ඉස්සෙල්ලාම ලියනවා subject එක, ඊට පස්සේ be ක්‍රියාපදය, ඊට පස්සේ noun එක. මෙන්න මේ විදිහට be ක්‍රියාපදයකට පස්සේ අපි noun එකක් පාවිච්චි කරන්නේ අපේ මේ වාක්‍යයේ කර්තෘ, ඒ කියන්නේ subject එක කවුද? එහෙම නැත්නම් මොකක්ද කියලා විස්තර කරන්න තමයි අපි be ක්‍රියාපදයකට පස්සේ noun එකක් පාවිච්චි කරන්නේ. මෙන්න මේ උදාහරණය දිහා බලන්න. He is a boy. ඔහු පිරිමි ළමයෙක්. නැත්නම් ඔහු පිරිමි ළමයෙක් වන්නේ. එතකොට මේ වාක්‍යයේ be ක්‍රියාපදයක් තියෙනවා. ඒ තමයි is. ඊට පස්සේ noun එකක් තියෙනවා boy කියලා. එතකොට මේ වාක්‍යෙ මොකක්ද වෙලා තියෙන්නේ? be ක්‍රියාපදයකට පස්සේ noun එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ noun එකෙන් කරලා තියෙන්නේ මෙන්න මේකනේ subject එක. he කියන එක තමයි subject එක. he කියන්නේ මොකක්ද කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. ඔහු පිරිමි ළමයෙක්. ඔහු කියන්නේ කවුද කියලා තමයි මේ වාක්‍යයෙන් කියලා කියන්නේ. ඒ කියන්නේ be ක්‍රියාපදයකට පස්සේ noun එකක් පාවිච්චි කරලා අපි කරන්නේ subject එක කවුද කියලා කියන එක. නැත්නම් මොකක්ද කියලා කියන එක. මේ වාක්‍ය බලන්න. It is a novel. ඒක
කතා පොතක්. නැත්නම් ඒක නව කතා පොතක් වන්නේ. මේකේ be ක්‍රියාපදේ තමයි is. novel කියන්නේ noun එක. එතකොට it කියන්නේ මොකක්ද කියලා තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. be ක්‍රියාපදයකට පස්සේ noun එකක් ඇවිල්ලා තියෙනවා. ඒ noun එක ඇවිල්ලා කරලා තියෙන්නේ මෙන්න මේ subject එක මොකක්ද කියලා කියනවා. මේ හරි. අපි ඊළඟට බලමු මේ විදිහේ වාක්‍යයකින් අපි කොහොමද ප්‍රශ්නයක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ be ක්‍රියාපදයකට පස්සේ noun එකක් තියෙන වාක්‍යයකින් ප්‍රශ්න හදන්න නම් අපි be ක්‍රියාපදය මුලට ගේන්න ඕනේ. උදාහරණයක් විදිහට she is a teacher. ඇය ගුරුවරියක්. එතකොට මේ තියෙන්නේ be ක්‍රියාපදය, මේ තියෙන්නේ noun එක. අපිට අහන්න ඕනේ ඇය ගුරුවරියක්ද කියලා. එයා ගුරුවරියක්ද? එහෙම අහන්න ඕන නම් අපි මෙන්න මේ is කියන be ක්‍රියාපදය මුලට ගේනවා. Is she a teacher? ඇය ගුරුවරියක්ද? අපිට කියන්න ඕනේ නැහැ. ඇය ගුරුවරියක් නෙමෙයි. එහෙනම් අපි මෙන්න මේ be ක්‍රියාපදය ළඟට not කියන පදය දාගන්නවා. She is not a teacher. ඇය ගුරුවරියක් නෙමෙයි. අපිට අහන්න ඕනේ ඇය ගුරුවරියක් නෙමෙයිද? එහෙනම් අපි මෙතන දැන් අපි කියවනේ be ක්‍රියාපදය තමයි මුලට ගේන්නේ කියලා. හැබැයි මෙතන be ක්‍රියාපදයට අමතරව is not කියන පදය අපිට ගේන්න ඕනේ. නෙමෙයිද කියන අදහස එන්න. අපිට not කියන පදයයි is කියන පදයයි වෙන වෙනම ගේන්න බෑ. ඒ නිසා අපි මේක එක පදයක් කරගන්නවා isn't කියලා. is not එකතු කරාම අපිට isn't කියලා හදාගන්න පුළුවන්. isn't she a teacher? ඇයි ගුරුවරියක් නෙමෙයිද කියලා අපිට එහෙම අහන්න පුළුවන්.